ගෑනු පිරිමි පවුල් කද්දි මේ කොළුවේ තියාගන්න. මොකද වී දැම්මොත් බිමට ඇහිදින්න පුළුවන්, වචන දැම්මොත් බෑ. වී දැම්මොත් ඇටෙන් ඇටේ හරි ඇහිදින්න පුළුවන්. වචනයක් දැම්මොත් ඉවරයි. අපි කොච්චර සොරි කිව්වත් සමා වෙන්න කිව්වත් වෙනවත්නේ අවුරුදු 25ක් ගිහිල්ලා තුන්ට මතක් වෙනවා මූ එදා මට මෙහෙම කිව්වනේ. ඒ නිසා වචනයක් දාන්න කලින් හිතන්න. සමහර වෙලාවට කාන්තාව මෝඩකමට පිරිමින්ට නොගැලපෙන වචන කියලා කතා කරනවා. සමහර වෙලාවට පිරිමි මෝඩකමට ගෑනුන්ට නොගැලපෙන වචන කියලා කතා. ඒව පින්වත්නි අලි දාලවත් අදින්න බෑ. සොක්‍රටිස්ගෙන් ඉගෙන ගන්න. සොක්‍රටිස් කිව්වා ගෑනිට කේන්ති යන වෙලාවට මිනිහනි වෙන්න ඕනේ. මිනිහට කේන්ති යන වෙලාවට ගෑනින. සොක්‍රටිස් ගැන දන්නවනේ ග්‍රීසියේ හිටපු දාර්ශනිකයෙක් නාකි වෙලා කසාද බැන්දෙත් තරුණ කෙල්ලා. හැඩකාර, කටකාර, දඟකාර කෙල්ලා. ඉස්සර ඉඳන් ඔය නාකිලව තිබිලා තියෙනවා. සොක්‍රටිස් නාකි, පට්ටනාකි, බැන්දේ තරුණ කෙල්ලා. ලෝක දෙකක් නෙපිමන්නේ ගැලපෙන්නේ නැහැ. පස්සේ ප්‍රශ්න ඇති වෙනවා. සොක්‍රටිස් දාර්ශනිකයා කෙල් අවුරුදු 25 රොමැන්ටික් ලව්. සොක්‍රටිස් ලියනවා දැන් කසාද බැඳලා මේසේ ඉඳන් දාර්ශනිකයා. ගෑණි කුස්සියේ ඉඳන් කිය සොක්‍රටිස් එන්ඩකෝ උයන්ඩ මාත් එක්ක. එයා ඉන්නේ සුරංගනා ලෝකේ. සොක්‍රටිස් වට ඒක දාර්ශනිකයා ලිය ඇහෙන්නේ නැහැ වගේ ලියනවා. ටික වෙලාවක් බලලා ගෑණි කිය සොක්‍රටිස් ඇහුන්නේ නැද්ද? එනවක පොඩ්ඩක්. ඒත් ඇහුන්නේ නැහැ වගේ සොක්‍රටිස් ලියනවා. තුන්වෙනි පාරක සොක්‍රටිස් මාව ගෙන්න ගන්න එපා මෙහෙනවා. සොක්‍රටිස් ඇහෙන්නේ නැහැ වගේ ලිය. මොකද කරේ අර ගෑණි? හාල් හොදන වතුර මුට්ටිය පිටින් අරගෙන ඇවිල්ලා හැලුවා ඔළුවට. මහා දාර්ශනිකයා ලෝකේ හිටපු සොක්‍රටිස්ගේ ජීවිත කතාව කියලා. සොක්‍රටිස් අර ලියලිය හිටපු කොලේ අරගෙන බිම්මන්දි ගැසුවා දෙපාරක්. ගසලා කිව්වා "ඕයි මං හිතුවා ගොරෝපු තරමට ඔයිට වැඩි වහී කියලා." කියපු ගමන් නෝනට තේරුම් ගියා මේ මාව පොඩ අවුස්සන්න මෙයා මේ වැඩේ කරලා තියෙන්නේ කියලා. ගැටුම ඉවරයි. සොක්‍රටිස්ුත් ඒ වෙලේ ඇහුවනම් මොකක්ද යකෝ කරපු බලු වැඩේ කියලා. අර තරුණ ගෑණි එදා තමයි සොක්‍රටිස්ව මරන්නේ. බිම දාගෙන බොටුවක් පාගලා දත් ටිකක් හලලා නාකි සොක්‍රටිස් එදාම ඉවරයි. සොක්‍රටිස් පණිවිඩයක් දුන්නා ලෝකෙට. උන් ගිනි ගන්න වෙලාවට උඹලා ගිනි ගන්න එපා. උඹලා නිවියල්ලා. ඒ වෙලාවට මොකක් හරි කරලා ෂේප් වෙන්න ඕනේ. ලස්සනයි මේක. එනිසා ලෝකෙ මතක තියාගන්න ඕනේ කාගේවත් පින්වත්නි ಗುಣ නැත්තම් ಗುಣ වෙනුවට අගුණ කියන එක අපි නවත්තන්න ඕනේ. නරක අයහපත මතු කර කර ඉන්න එපා.